එඩ්මන් හවුස් පානදුර කෙලින් වීදියේට යාබදව එහෙම නැත්නම් වර්තමානයේ හඳුන්වන්නේ ආත වීදියස් මාවත ඒකට මුහුණලා පිහිටි එඩ්මන් හවුස් එක තමයි මේ තියෙන්නේ. එඩ්මන් හවුස් එක කිව්වහම වර්තමානයේ ජීවත් වෙන ඔබ නොදන්නවා විය හැක. මේක තමයි ශ්‍රී ලංකාවේ එවකට හිටපු මහා දානපති මහා ව්‍යාපාරික ආත වීදියස් මැතිතුමාගේ පියාණන් සහ මෑණියන් වාසය කරපු නිවස. මේ නිවසේ තමයි ලංකාවේ කීර්තිමත් ජාතික සටන් ව්‍යාපාරී නායකයෙක් වූ අමද්දප ව්‍යාපාරයට නායකත්වයේ දුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ පුළුල් කිරීමේ වැඩසටහනේ පුරෝගාමියා වූ ආත වීදියස් මැතිතුමා ජන්මලාභය ලැබුවා. ඉතින් මේ නිවස මේ වෙනකොට එතුමන්ගේ මුණුපුරෙක් වන මහත්මයෙක්ට හිමිකාර්යය තියෙනවා. ඉතින් අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ නිවස එතුමාගේ පුද්ගලික හිමිකාරීත්වය මත අභිමතය මත විකුණා දැමීමේ උත්සාහයක් තියෙනවා කියලා. ඒක එතුමාගේ අයිතියක්. නමුත් මෙතරම් පැරණි මෙතරම් ජාතික වැදගත්කමක් සහිත මේ නිවස සහ භූමිය රැක ගන්න ඕන කියන අදහසක් පානදුරේ උරුමය ගැන කල්පනා කරන අයට තියෙනවා. ඉතින් අපේ ඉල්ලා හිටීම තමයි මේ දේපල මේ නිවස අනාගත මතු පරපුරේ ප්‍රයෝජනය සඳහා රැක ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපේ මේ අදහස් පළ කිරීම.